මේ ඇවිල්ලා තියෙන පාර්ම වල තියෙනවා හැම වසරක් පාසාම සුපර් හීරෝ කියලා තරඟමාලාවක්. ඒකට තරඟ කිහිපකට කට්ටියක් සහභාගී වෙනවා. ඉතින් අපි කොහොමද වෙන්නේ කියලා බලමු. ඉතින් ඔන්න දැන් මේ අවස්ථාවේ තමයි මේ තරඟාවලිය සංවිධානය කරන සාන්ත සෙබස්තියන් කණ්ඩායමත් එක්ක කතා කරන්නේ. ඉතින් කොහොමද රසිකයි සාන්ත සෙබස්තියන් කොයි කාලේද කොහොමද ඉතර මේ පාර්මගේ ටීම් එකේ ඉතර කොහොමද? සාන්ත සෙබස්තියන් කියලා කණ්ඩායම නම් මුලින්ම අවුරුදු 10කට වගේ ඉස්සෙල්ලා බිහිවුණා. ඊට ඒක නැවතිලා අපි ඒක උදේ අපි මිතුරු නමින් තමයි 9ක් විතර දෙලන් ගියේ. නමුත් මේ වසරේ ආයි අපි නම වෙනස් කරන්න තීරණය කරලා මේ වසරේ ආයි සාන්ත සෙබස්තියන් කියන නමට ආවා. ඒකෙන් යාදිකින් එල්ලගා යනවා අපි මේ ගම්වාසීන්ගේ සහයෝගය ඇතුව මම විතර අපි ගමේ ඉදිරියගෙන සහයෝගයක් තියෙනවා. එතකොට කොච්චර කාලයක්ද මේ කොයි කාලෙද මේක පටන් ගත්තේ? පාර්ම එල්ල ටීම් එක කොයි කාලෙද? එල්ල ටීම් එක මම හිතන්නේ අපිට මම ඉතාලි 2007 ඉඳලා තමයි ගහන්නේ. වසරක් විතර ගහලා ඊට අපි ඒමත් සමග මේ පාර්ලිමේන්ත වර්ෂාරවට කිදුගේ නැතුව ඉඳලා ඊට ලංකාවේ එල්ලේ ගහලා දක්ෂිණේෝ රක්කලෙන් එන්න ගත්තා. ප්‍රධාන ලෝකවත් දාර්ශනික නැහැ ලංකාවේ. එතකොට මම කීප මුලින්ම ඉතින් ඇත්තටම මේ අමතක කරන්න හොඳ නැහැ. සුමිත් ඒ වගේම සුරංග ආරයිල සුරංග ඒ වගේ කීලෙකට එක තමයි සාදින්දලා එතකොට අපේ කැලෝ දීප දෙනෙක් ඉන්න ඇත්තට නම් අමතක වෙන්න පුළුවන්. ඒ වගේ රියන් ඇන්තනි මංජු තමයි ප්‍රධාන ප්‍රතිමාත් මේකේ. ඒ වගේම එදා ඉඳන් අද වෙනකම්ම ඉන්න කට්ටියක් තමයි මේ සතිමාල් ඒ වගේ දර්ශන සම්පත් දර්ශන බනාඳු තමයි අද ලංකාවේ ඉන්න දර්ශන සම්පත් වගේ අය තමයි ඇත්තටම දැන් ඒක තුන්දෙනෙක් විතර තමයි කර්නල් වීරකයන් ටීම් එක. යා සතේ ඉඳලා බැලුවොත් ඉන්න කීයද කියලා. I don't like Mantorana. ඊට පස්සේ තමයි ක්‍රමයෙන් මේ කට්ටිය කීයද ඔක්කොම වසරේ ඇවිල්ලා අද වෙනතුරු මම ලංකාවේ එල්ලේ ගහලා ඇවිල්ලා ඉතාලි එල්ලේ ගහන කීයද කියලා හිතේ දක්ෂ කීයද මුලින්ම හිතේ නෑ එහෙම ලංකාවේ එල්ලේ ගහලා මේ ක්‍රිකට් ගහලා එහෙම තමයි කරන්නේ. එතකොට මේ බලන් ඉන්න කට්ටිය කැමති මේ කට්ටියට දැනගන්න කියන්නත් ඕන. ඒ කියන්නේ මේ එල්ලේ තරඟාවලිය ප්‍රැක්ටිස් කරන්න කියන ලේස් නෙමෙයි. පිට්ටරින් වලට වියදම් යනවා. ඒ වගේ දේවල් කොච්චර වියදමක් කරන්නේ. බලන් ඉන්න කට්ටිය කට්ටිය එල්ලේ ගහනවා කියලා විතරයි හිතන්නේ. නිකන් හම්බෙන පිට්ටරි එහෙමයි කියලා. ඒ කියන්නේ තරඟාවලිය ප්‍රැක්ටිස් කරගන්න ඒවට උදව් කරන කට්ටිය ඒකට පොඩි විස්තර ටිකක් කිව්වොත් වියදම් අතින් බැලුවොත් නම් ගානක් කියන්න අමාරුයි. මොකද දැනෙන වියදමක් යන මේ තරඟමාලාවට උනත් අපි මුදලින් තෑගි දෙන්නේ සූර්යයට 200යි දාවකට 150යි කුසලාන් සෙට් එකට උනත් දැනෙන මුදලක් වියදම් කරලා දෙන්නේ. මේ බැලුවොත් මේ තරගෙට උමදේටම වෙනද ව්‍යාපාරිකයෝ ඉන්නවා ගම්වාසීන් එක කෝල් එකේ තමයි මේ ඔක්කොම නැතුව අපි ගෙවල් ගන්න ගිහිල්ලා එහෙම නෙමෙයි එක කෝල් එකයි කියන්නේ මට මේ වගේ අපි මේ ටූර්නමන්ට් එක කරනවා ඔයාලට මොකද්ද කරන්න පුළුවන් උදව්ව කියපුවම හරි රසිකයා මොකද්ද ගෙරෙන්න ඕනේ 050 100ද මම බත් මෙච්චර වියලා දෙන්නම් මම කෙනෙමු වියලා දෙන්නම් එහෙම තමයි ඒක ගමේ සහයෝගය උත්තරීම එහෙම කියනවා. ගමේ කිව්වම මේ මල්කෝල විතරක් නෙමෙයි ඉදීනෝ සාලවගන්තා ඉරානෝ එතනද හදගුණා ඇවිල්ලා මේක මේ කාර්බන්ෙක් විතරයි හැම තැනම අපි කියන්න දෙනවා ඕගේ වාහනේ ඒ වගේ කීප දෙනෙක් ඉන්න සම්පත් ඉන්නවා ඒ වගේ කීප දෙනෙක් ඉන්නා කියන්න පුළුවන් නොකියන්න පුළුවන් අමතක වෙන්න පුළුවන් එහෙම තමයි ටික ගමේ හුඟක් උදව්වක් තියෙන ඇත්ත. ඒ වගේ ලොකු බැඳීමක් එක තමයි එල්ල ක්‍රීඩාව ඉස්සරහට අරන් යන්නේ. අපි කොහොමද මේ කට්ටිය අඳුනගන්න දුන්නොත් එක්කෙනා එක්කෙනාට ගම මෙයා ඇවිල්ලා වෙනසක් ඒකවල ඇත්තම කිව්වොත් තරඟමාලාවක් සංවිධානය කරන තරඟ කණ්ඩායමක් සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම ඉතා අසීරුයි. එම නිසා අපි ඒගොල්ලන්ගේ තවත් උත්සවයක් එක්ක ඒගොල්ලන්ව අඳුනගමු. ඒකත් මේ වීඩියෝ එක ඇතුළෙම තියෙනවා. මේ තියෙන්නේ ගමේ උදව් කරන කට්ටියගේ පොඩි වීඩියෝ කොටසක්. ඔන්න අපි අද ඉන්න පාර්ම නගරේ එල්ල කණ්ඩායමේ වසර අන්තිම හමුව. ඒ කියන්නේ මේ රස්නේ කාලේ කට්ටිය මහා දාඩිය මහන්සිය සෙල්ලම් කරලා ඒගොල්ලෝ දේවල් කැප කරලා මේ එල්ල ක්‍රීඩාවට සෑහෙන
ඒගොල්ලෝ කැපිරීමක් කරනවා. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු කොහොමද මේ එල්ල ක්‍රීඩාව කරන්නේ, කොච්චර අමාරුද කරන්නේ. අපි තව එල්ල කණ්ඩායම් එකත් මේ සාකච්ඡාව යනවා. මුලින්ම ඉන්නේ පාර්ම ඉන්න. මුලින්ම අපි පාර්ම ටීම් එකට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් අද DJ දමිරත් ඇවිල්ලා ඉන්නවා. අපි ඒගොල්ලන්ගෙත් එක්ක කතා බහ කරලා බලමු. Super Satya Mahathirage Parma Vasudhasyaye Puraye Satyaye Prathami Characana Pahansi Vasudhasyaye මේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අපි ආරාධනා කරනවා. අපේ වර්තමාන නායකතුමා ශාමික සහෝදරයා මේකේ සංවිධාන කටයුතු සංවිධානය කරලා තියෙන අපේ ගම්මන මහත්මයාට බාහ්‍යාගාරික වශයෙන් කටයුතු කරන දර්ශන සම්පන්න මහතාට පාර්මා එල්ලේ කණ්ඩායම 11 වසරේ සිට අපහ මේ තාක්ෂණයට මේ කණ්ඩායම රැකීමට කටයුතු කරන අපේ සසිමාලි සුරංග සහ රසික මහත්මයාට ආරාධනා කරන පොයේ පාන්ති වන්දනය මේ කටයුතු ආරම්භ කිරීමට ඒ වගේම පොයි මහත්මයාට ආරාධනා කරනවා. දැන් පාන්ති වන්දනය ඉන්න පාර්ම කණ්ඩායම කට්ටිය හැම්බෙන්නේ. ඉතින් කට්ටිය අපි අඳුන ගමු. නම රෙක්සි. මගේ නම දුලාජ්. මම දර්ශන. මම තේශික. මම චමින්ද. මම නදීෂ්. මම ශමල්ක. මම රශ්මිය. මම රුචිර. මම සතීෂ්. මං අමිල. මම ශමාල්. මගේ නම රුමික. මම රසික. මම රියන්සි. මම රජිත. මම රංජුල. මම ශිහාන්. මම සතිර්. මම රෙහාන්. මම ශශිමල්. මම නාලක. මම දනුක. එතකොට රසික ඉතින් කවුද මේ එල්ල ටීමේ පටන් ගත්තේ? කට්ටිය පොඩ්ඩක් මතක් කරොත් අද මෙතන නැති කට්ටිය පටන් ගත්තු කට්ටිය පොඩ්ඩක් කට්ටියට මේක මෙහෙමයි 2007 2009 තමයි මේක ඇත්තට පටන් ගත්තේ. සාන් සෙබස්තියන් කියලා මංජු තමයි මූලිකත්වයේ ගත්තේ ඉදා. මංජු, කැලුම්, සුමිත්, සුරංග, ශාලින්ද ඒ වගේ අය හිටියා. එහෙම ඇවිල්ලා අවුරුදු දෙකක් ඉඳලා සාන් සෙබස්තියන් නමින් ගහලා ඊට පස්සේ ඒක එතනින් නැවතිලා ආයෙමත් පටන් ගත්තා නවමිතුරු කියලා. අපි මිතුරු කියලා පටන් අරගෙන එහෙම පටන් අරන් එනකොට ඒකම මගේ ඉතාලි ගමනත් එක්කම මං එද්දි රියන්සි ඇවිල්ලා ඉතින් ඒකට මේ රියන්සි ඇන්තනි කියන්නේ බොල්ල සාන්තානාව හිටපු ප්‍රබලම දායකයා. එයා සම්බන්ධ වුණා. මං එනකොට ඇවිල්ලා හිටියේ. ඒකට එල්ලේ කීඩාව නවත්තලා තිබුණේ අවුරුදු වසර ගාණක්. ඊට පස්සේ ඇවිල්ලා මමත් කතා කරලා මංජුත් කතා කරලා ඊට පස්සේ එයාත් සම්බන්ධ වුණා.
ඔහොමම සම්බන්ධ වුණා. ඊට පස්සේ යාගේ මල්ලි රෙක්සි එහෙම සම්බන්ධ වෙලා එතනින් ඊට පස්සේ එදා ඉඳන් මේ මුලින් ඉඳන් ඉන්න කෙනෙක් තමයි අදටත් සසිමාල් දර්ශන සම්පත් එහෙම එකතු වෙලා ඊට පස්සේ ඔය ගමන් හිටියා චමින්ද සුරේෂ් ගම්මන කියලා කියන්නේ සුරේෂ් ඔහොම එකින් එක එකතු වෙගෙන එද්දී අපි මිතුරෝ ගමනේ හොඳට ගෑන්ඩ ගත්තා. තව කීරක අපිට එකතු වුණා ප්‍රසන්න උප්පත්ත දර්ශන පනාන්දු ඒ වගේ කීරක එකතු වෙලා හැම එද්දී ඊට පස්සේ දුලාත් අමිල කියන්නේ කවුරුත් දන්න වොරල සුදුවා කිව්වම එහෙම එකතු වෙලා ඊට පස්සේ අපිට රෝම් ඉඳලා පැමිණිලා රෝම් වල හොඳට දුලා ඔහොම ඇවිල්ලා එතකොට නාපෝලි ඉඳලා ඇවිල්ලා දැන් වසර දෙකක් වගේ ඉද්දි තව අලුත් කීඩකයෝ බිහි වෙලා ඔහොම එකතු වෙලා හක්කලා ඇවිල්ලා ලංකාවෙත් ඉල්ලේ නොගාපු කීඩකයෝ තමයි මේ සයන් මල්ලිලා ඒ වගේම මේ පොඩි අය ඔක්කොම අපි එකතු වෙලා අපිට සහයෝගය දීලා ඔහම අරගෙන ආවා ඉස්සරහට අරගෙන ඇවිල්ලා නමුත් අපි තීරණය කෙරුවා 2024 දී 25 දී නම වෙනස් කරන්න ඕනයි කියලා. නැවතත් සංසේවත්යන් කියන නමට ආයි ගියා. සංසේවත්යන් නමට ගිහිලා කියලා මේ 2025 දැන් සංසේවත්යන් නමින් තමයි අපි තරග කරන්නේ. හොඳ කීඩක ප්‍රමාණයක් ඉන්නවා. එතකොට කතානිය ඉඳලා ඇවිල්ලා නාලක අලුත් ළමයි ඇවිල්ලා ඉන්නවා. ඇත්තට සමල්ක දැන් නව නායකත්වයෙන් ඒ වගේ ගයන් මිරිස්සගේ 2025 නායක හැටියට තේරුනේ ගයන් මිරිස්සගේ උපනායකත්වයේ සයන් සමල්ක එතනින් එහාට මිරිස්සගේ අපිව දාලා ගියා කියන්නේ එයාගේ රැකියාවත් එක්ක මේ ඇවිල්ලා තියෙන රැකියාව සඳහානේ ඒ යද්දි ඊට පස්සේ ඒකේ බර කරට ඔක්කොම බර කරට අරගෙන වැඩේ කරගෙන ගියේ සමල්ක තමයි. මේ වසර තුරදී සම්පූර්ණව අරගෙන ගියේ යා තමයි. ඉතින් ඒ විදිහට තමයි දැන් මේවා මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔක්කොන්ටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ එල්ලේ කීඩාව තරම් දුරට අරන් ආපු. ඉතින් ගොඩක් ස්තුතියි අද වගේ දවසක මේ විනාඩි 2-3ක් මං වෙනුවෙන් දැම්බට. ඉතින් අපි ඔයගොල්ලන්ගේ සෙල්ලම් කරපු වීඩියෝ තියෙනවා. අපි ඒවත් එකට මුසු කරලා අපි වීඩියෝ එකක් එළියට දෙනවා. අපි ඒකෙන් බලමු කට්ටිය කොහොමද කියලා. ඉතින් ඒ වගේම බොහොම ස්තුතියි ඔයාටත්. අපේ තර්කමාලාව ඇවිල්ලා ඔය අපේ ඔක්කොම ලයිව් දීලා කියලා දාලා තියෙනවා. ඒ වගේම වෙලාව ඔයාගේ කාලය ශ්‍රමය ඔක්කොම කැප කරලා අද 6 ඉඳන් මෙතන ඉඳලා මේ වෙනුවෙන් එල්ලේ කීඩාවට තියෙන එල්ලේ කීඩාව දිනු කරන්න තමයි මේ අපි ඔක්කොම කරන්නේ. ඉතින් මේ වගේ විදේශ රටකට ඇවිල්ලා එල්ලේ ක්‍රීඩාවත් කරනවත් එක්කම මේ රට ජීවිතේ ලස්සනට පිළිවෙලට ගත කරන මේ එල්ලේ කණ්ඩායම් වලට අපි සුබ පතනවා. ඉතින් මේ වගේ පාරම වගේ තවත් එල්ලේ කණ්ඩායම් තියෙනවා. අපි මේ සියලුම එල්ලේ කණ්ඩායම් සමග සම්බන්ධ වීමට කැමැත්තෙමු. ඉතින් මේ වගේ ලස්සනට එල්ලේ ක්‍රීඩාව කරනවත් සමග කට්ටිය සතුට සාන්නිධ්‍යයේදීලා ලස්සනට ජීවත් වෙන එක තමයි ඉතාලියේ ජීවත් වෙනවා කියන්නේ. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන කතාවකින් ඉස්සරහට හම්බෙමු. මේ වීඩියෝ පටියේ ගොඩක් සංස්කරණ වෙලා තියෙනවා. සමාවෙන්න ඕන පාර්මටි එකටත් බලන ඕගොල්ලන්ට අඩුපාඩු තියෙන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක මම නෙගටිව් ගන්න. ඕගොල්ලෝ දෙන කමෙන්ට් එකෙන් තමයි මම ඉස්සරහට මගේ වීඩියෝ වල අඩුපාඩු හදාගන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් එක්ක මුතුවට ඉන්න YouTube channel එකත් එක්ක අත්වලද. ඕගොල්ලන්ට ගොඩක්